එක්ටකට විරුද්ධ වුණේ කවුද? MCC එකට විරුද්ධ වුණේ කවුද? මිනිස්සුන්ව රවට්ටන්න එපා. කැන්ටිමේ ඉන්නකොට කතා කරපු අපේ නියෝජ්‍ය ඇමතිවරයා කියනවා කලින් හිටපු මහත්තුරු අපේ එක්ස්පෝර්ට් බාස්කට් එක ඩයිවර්සිෆයි කරන්න දුන්නේ නැහැ, කරේ නැහැ. වෙන රටවල් සමග අපේ එක්ස්පෝර්ට්ස් වැඩි කරගන්න අවස්ථාව දුන්නේ නැහැ කියලා. ඒක පුදුම කතාවක්නේ. ඒ මහත්තයයි අද මේ යෝජනාව ඉදිරිපත් කරපු නියෝජ්‍ය ඇමති මහත්තයයි මුදල් කාරක සභාවේ ගරු සභාපතිතුමිය සිංගප්පූරුව සමග එකඟ වෙච්ච වෙළඳ කිවිසුම මේ අවුරුද්දේ ක්‍රියාත්මක කිරීමට විරුද්ධව කතා කරා. මම සභාපති හැටියට කිව්වා නෑ මම ඒක පිළිගන්න සූදානම් නෑ. මොකද රට යන්නේ වැරදි දිශාවට. නෑ මේක තමයි අපේ රටේ අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කිව්වා. මං කිව්වා මම බාරගන්නේ නෑ. කරුණාකරලා ජනාධිපතිතුමාට කතා කරලා තව සති දෙකකින් එන්න කියලා. ඒ දෙකට්ටුවයි එතන හිටපු മന്ത്രിවරියකුයි තව ආයේ සති දෙකකින් ඇවිල්ලා කිව්වා හරි කලින් පටන් ගත්ත නිසා අපි කරගෙන යමු කියලා. මොනවද මේ කතා කරන්නේ සභාපතිතුමනි? අපිද නැවැත්තුවේ වෙන රටවල් එක්ක කරන ජාත්‍යන්තර සම්බන්ධතාවය මේ තවදුරටත් ශක්තිමත් කරන්න නැත්නම් මේ පැත්තේ ඉන්න කට්ටියද සිංගප්පූරුවේ වෙළඳ කිවිසුමට එරෙහුනේ අපිද ඔබලාද? ඉන්දියාව සමග සේපාකට විරුද්ධ වුණේ අපිද ඔබලාද? කවුද? එක්ටකට විරුද්ධ වුණේ කවුද? MCC එකට විරුද්ධ වුණේ කවුද? නිකම් මෙතන ඇවිල්ලා මිනිස්සුන්ව රවට්ටන්න එපා. ඇත්ත කතා කරන්න. ඇමරිකාවට විතරක් මේ බදු අයින් කරන්න නෙවෙයි, ඒක කරන්න බෑ. ඇමරිකාව කරාට අපිට කරන්න බෑ. මොකද අපි WTO එකේ මෙම්බර් කෙනෙක්. අපිට ඇමරිකාවේ බදු විතරක් 100% කරන්න නම් ඇමරිකාවත් එක්ක ෆ්‍රී ට්‍රේඩ් එග්‍රීමන්ට් එකක් තියෙන්න ඕනේ. අපිට එහෙම එකක් නැහැ. එහෙම එකක් කරන්න මේ කට්ටිය දුන්නේ නැහැ ඉඩ. මේ කට්ටිය කිව්වේ මොකද්ද? ඇමරිකාවේ ව්‍යාප්තවාදය, ඉන්දියාවේ ව්‍යාප්තවාදය. බිල්ලෝ මැව්වා. MCC එක ආවොත් ඇමරිකන් මරීන්ස් ලයිනවා කියලා ලෝකේ තියෙන පට්ටපල් බොරු ඔක්කොම කිව්වා. හරි එහෙමනම් මේ රට අත වැඩිලා තියෙන්නේ මේගොල්ලෝ මේ රටට අවශ්‍ය ආර්ථික තිවිවගත කරන්න, ඉකොනොමික් රිෆෝම් කරන්න ඉඩ දීපු නැති නිසා අද ඉන්දියාවේ හොද කියනවා. හද දෙයනේ ඔක කියන්න තිබ්බේ කලින්නේ. ඔක කියන්න තිබ්බේ එක්ට එක ගහන්න කලින්, සේපයකට විරුද්ධ වෙන්න කලින්, දාස් ගානක් තරුණයෝ මැරෙන්න කලින්. ඕක පිළිගත්තා නම් අද අපි මෙතන නෙමෙයි ඉන්නේ.